බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණ දීපේ සත්පුරුෂ පඤ්ඤාතං අනුරුද්ධ පඤ්ඤාතං දාන ධර්මාදී ඒකම් නිතරන්නේ සාරස්පොත පිළිවෙලට දාන පිළිකම් සිදුවන්නේ සත්පුරුෂයන් යෝගීව පාණ්ඩිතයන් කවයි බුදු දේශනාවේ සඳහන් වේ. එනම් මේ විදිහේ ඒකදී විසාංක බාහිර ඒ වගේම පෞලේ ඥාතියින් අශෝක මහත්මයා ප්‍රධාන කොටයි ඒ බව සෞඛ්‍යයේ ඒ වාසියේ සියලු ඥාතියින් එකතු පාදා කරගෙන උමුගාර අතිරිමත්ින් කව සීලදලා නිමාවට පත්වෙච්ච මහත් අවස්ථාව විහාරාධිපති අධ්‍යාත්ම අමාත්‍යාංශයේ කටයුතු කරන අපේ හිතවත් පඤ්ඤාරත්න මහත්මයා කර්මාන්තයක ඊළඟදී රාමයන්ගේ මහත්මිය දීර්ඝායුෂ නිරෝගී ජීවනයේ ප්‍රාර්ථනා කරමු බවනවා. ඒ වගේම නිමල් මිනිසා මහත්මයා ඉක්මසුවේ ප්‍රාර්ථනා කරනවා. එනම් මේ සියලු ආවු සාක්ෂාත් කරගන්න සෝවා සම්පන්න ලක්ෂණ පින්කම් සිදු කරමු ලැබුවේ. මේ වෙනතුන් ඉහාත් භාව වශයෙන් අනේක විට පින්කම් සිදු කරලා තියෙනවා. පින්කම් කරන ආය සත්‍ය වශයෙන් නිවන් දකින්නතු අවදාව ආන්දර පොළොව සිදු කරන්න උපෝග පරිභෝග සම්පත් ලබලා ඒ සම්පත් ශාස්ත්‍රීය වශයෙන් විය පැහැදම් කරලා ලෝභ චේතනා මසුරු චේතනා දුරු කරලා උතුම් නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන උතුම් වටිනා සත්පුරුෂ පින්කමක් සිදු කරන්න ලැබුණේ. දෙවියන් අතර ඉපදුනාට පස්සේ අග්‍රගාමී දෙවියෝ බවට පත් වෙනකම් මේ පින්කම් විවහාර වෙනවා. ඒ වගේම මනුෂ්‍යයන් අතර ඉපදුනාට පස්සේ අග්‍රපිරිස පව් සිදු වෙන්නේ නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැටේවා බුදුගුණ පමණක් හිතට නැ